2024 A level 12 වෙනි ප්‍රශ්නය අපිට කතා කරන්න තියෙන ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්නය කියවලා ඉන්න මුලින්ම අරය දෙකයි ආරු සමජාතීය ඒකාකාර වෘත්තාකාර තහඩුවකින් අරය සිම්පල් ආරු කොටසක් කපා ඉවත් කරනවලු. අපි කලින් එකේ කතා කරා ඩොප්ලාචනය සහ පැරඩේ ගිනීම සම්බන්ධයෙන්. ඩොප්ලාචනය වීඩියෝ එක මේ දක්වා අපි ප්‍රශ්න 11ක් කතා කරලා තියෙනවා. දැන් කතා කරන්නේ 12 වෙනි ප්‍රශ්නය 2024 A level PCS MCQ 12 වෙනි MCQ ප්‍රශ්නය. 12 වෙනි MCQ ප්‍රශ්නය මෙන්න මේ විදිහට වෘත්තාකාර තහඩුවක් තියෙනවලු. ඒකෙන් මෙන්න මේ කේන්ද්‍රය කියන තැන ඉඳන් අපි ලකුණු කරලා තියෙනවා මෙන්න මෙහෙම ලක්ෂ ටිකක්. කේන්ද්‍රය කියන තැන ඉඳන් මෙන්න මේ කොටසක් කපලා ඉවත් කරනවා පොඩ්ඩක්. කේන්ද්‍රය කියන කොටසෙන් මෙන්න මෙතනින් කොටසක් කපලා ඉවත් කරනවා. මෙන්න මේ කේන්ද්‍රයේ තියෙන සෙන්ටර් එක නතන ඉඳන් කොටසක් කපලා ඉවත් කරනවා. ඔන්න ඔය වගේ කොටසක් කපලා ඉවත් කරනවලු. මෙන්න මෙතන තමයි අපි කියන්නේ C කියලා ලක්ෂය කියලා තියෙන්නේ. ABC කියලා දීලා තියෙනවා. මෙන්න මේ දුර අපිට දීලා තියෙනවා. මේ දුර 2r කියලා දීලා තියෙනවා. මෙතන A B C D සහ E කියලා ලක්ෂ දීලා තියෙනවා. ඒකට අපෙන් කියනවා මෙන්න මේ කොටස කපලා ඉවත් කරනවා කියලා. මෙන්න මේ කොටස කපලා ඉවත් කරනවා. ඒකට තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. ඔන්න ඔය කොටස විතරයි තියෙන්නේ. ඒකට ඔය කොටස කපලා ඉවත් කරනවා. කපලා ඉවත් කරනවා කියලා කියන්නේ මොකද්ද? ගුරුත්ව කේන්ද්‍රයක ලෝහ තාඩුවක් තියෙනවා 2r තියෙන කොටසක් කපලා ඉවත් කරනවා කියලා කියලා තියෙනවා. තහඩුවේ ඉතුරු කොටසේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂය කියලා අහලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න අපි මෙතන තියෙන දැන් තහඩුවක්නේ. එතකොට මේ ඍණ තහඩුව කියලා මෙතන තිබ්බ වගේ කියලා හිතලා හදන්නත් පුළුවන්. නැත්නම් අපි ලියා ගන්න විවරණයක් විදියට ඔබට අපිට කරන්න පුළුවන් මෙන්න මේ ලක්ෂය තියෙන රේඛාව එළියට ගන්න. මේ රේඛාව එළියට ගන්න. මේ රේඛාව එළියට ගත්තොත් අපිට පෙනී යනවා මොකක්ද මේ නැද තියෙනවා C කියන එක. මෙන්න මේ හරිය වගේ C කියන එක තියෙනවා. C කියන්නේ සෙන්ටර් එක. දැන් හිතන්නකෝ මේ කොටස කපා ඉවත් කරලා තු මේ සම්පූර්ණ එකම තිබ්බනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙනවනේ කොහෙද? මැදනේ. මේ සම්පූර්ණම තහඩුව තිබ්බොත් ඒකේ සෙන්ටර් එකේ මේ කොටස කපා ඉවත් නොකරනම් අපිට මේ මෙතන තමයි තියෙන්න ඕන ගුරුත්ව කේන්ද්‍රය. හැබැයි මෙතනදි කියලා තියෙනවා 2r කොටසක් කපලා ඉවත් කරනවා කියලා. ඒකට අපි දන්නවා මෙන්න මේ 2r කියන එකේ හරි මැද තමයි තියෙන්නේ මොකක්ද? 2r කියන එකේ හරි මැද තමයි තියෙන්නේ A කියන එක. මේ තියෙන 2r කියන එකේ හරි මැද තමයි A කියන එක තියෙන්නේ. එතන අපිට බැලුවොත් A කියන එක තියෙන්නේ සිම්පල් r දුරකින්. 2r දුර කියන්නේ මේ කෙලවරටම මේ හරි මැද තමයි A කියන ලක්ෂය තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපි අලුතෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන x කියලා හිතමු. ගුරුත්ව කේන්ද්‍රය x හරි y හරි ඕන එකක් හිතන්න. y කියලා හිතමුකෝ. මේ තියෙන තැන y කියලා හිතමු. එතකොට අලුතෙන් තියෙන තැන y කියලා හිතමු. ඒක තියෙන දුර අපි හිතමු. ඒක තියෙන දුර අපි x කියලා වගේ හිතමුකෝ. ඒක තියෙන දුර x කියලා හිතමු. නැත්නම් මෙතන y කියලා හිතනවා. මෙතනත් y කියලා හිතමු දුර. එතකොට හොඳට තේරුම් ගන්න මෙන්න මේ කුඩා කොටස තියෙනවනේ. කුඩා කොටසට අදාළව මොකද්ද තියෙන්නේ? මෙතන තියෙනවා මෙන්න මේ වගේ වෘත්ත හතරක්. හොඳට බැලුවොත් තේරෙනවා මේ. මෙන්න මේ වගේ වෘත්ත හතරක කොටසක් තමයි කපලා තියෙන්නේ. ඒතකොට මේ එක කොටසක ස්කන්ධය n කියලා ගත්තොත් මේ වෘත්තයේ ස්කන්ධය මේ ලෝහ තහඩුවේ ස්කන්ධය අපිට 4යි n කියලා ගන්න පුළුවන්. මේ කුඩා කොටස් හතරක් තියෙනවා මේ වෘත්තයට අදාළ. ඒතකොට මේ කොටසට අදාළ ස්කන්ධය අපිට n කියලා ගන්න පුළුවන්. ඊළඟට කපලා ඉවත් කරපුවම 4යි n තියෙන එකකින් n කොටසක් කපලා ඉවත් කරපුවම 3යි n කියලා ගන්න පුළුවන්. 4යි n තියෙන එකකින් 3යි n කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 4යි n වලින් n කොටසක් කපලා ඉවත් කරගෙන මේ කුඩා කොටසක m ස්කන්ධයක් තියෙනවා. ඒ වගේ කොටස් හතරක් වගේ තියෙනවා මේ වෘත්තයට අදාළව. එතකොට අපිට ගන්න පුළුවන් මේ කපා ඉවත් කළ කොටසේ ස්කන්ධය 3යි n කියලා. ඊට පස්සේ අපිට පුළුවන් c වටා ගූර්ණ ගන්න. c වටා ගූර්ණ ගන්න. ගූර්ණ ගන්න පුළුවන් c වටා. c වටා ගූර්ණ ගන්න පුළුවන්. කොහොමද ගන්නේ? දෙපැත්තට ගන්න පුළුවන්. m වාරයක් r කියන එක. m වාරයක් r කියන එක සමාන වෙනවා 3යි m වාරයක් මොකටද? y කියන එකට. 3යි m වාරයක් y කියන එකට. එතකොට m ට m කියලා y කියන එක වෙනවා r බෙදීම 3ක් කියලා. එතකොට r බෙදීම 3ක්. දැන් මේ r බෙදීම කියන එක 3ක්. දැන් මෙතන තියෙන d ලක්ෂය වගේ එතකොට මෙතන e තියෙනවා. එතකොට r බෙදීම 3ක් කියන මෙන්න මේ වගේ අවස්ථාවක්. කුඩා අවස්ථාවක් නේ. දැන් e කියන එක තියෙන්නේ කොතනද? e කියන එක තියෙන්නේ තව ටිකක් මෙහෙට තල්ලුවෙලා. දැන් මේ ඔක්කොම 2r නම් මෙතන හරි මැද r නම් මේක r 3කට බෙදලා වගේනේ. එතකොට c ලක්ෂයට අදාළව තියෙන්නේ. c ලක්ෂයට අදාළව තමයි දැන් මෙතන තමයි එතකොට d කියන එක තියෙන්නේ. ඊට පස්සේ තමයි e කියන එක තියෙන්නේ.
දැන් ඔන්න තමයි තියෙන්නේ මෙතන ඔන්න. එතකොට මේ r කියන එක දුර r කියන දුර තුනකට බෙදලා වගේ තමයි තියෙන්නේ. තුනකට බෙදලා වගේ. එතකොට d කියන එක තමයි ගන්න වෙන්නේ. නිවැරදි උත්තරයේ විදියට. එතකොට අංකයේ ප්‍රතිචාරය 4 තමයි වෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය c සිට r බෙදීම 3ක දුරකින් තියෙනවා. මේක තමයි තර්ක කරන්න ඕනේ. r බෙදීම 3ක දුරින් තියෙනවා කියන මෙතන තමයි d තියෙන්නේ. මෙතන තමයි e තියෙන්නේ. එතකොට මෙතන තමයි r බෙදීම 3 කියන්නේ. r බෙදීම 3ක දුර. මෙච්චර දුරක් එන්නේ නැහැ. අන්න ඔක තමයි තේරුම් ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි මේ ගැටලුවේ ගත්ත සිද්ධාන්තය තමයි මෙන්න මෙහෙමයි. දැන් මේ කුඩා කොටසේ වර්ගඵලයේ තියෙනවා. වර්ගඵලයේ සිද්ධාන්තයේ තියෙන අපි මේ ස්කන්ධ 4m කියලා හිතන්නේ. එතකොට මෙතන අපිට r නිසා අපිට වර්ගඵලය ගන්න පුළුවන් a = πr වර්ගය කියලා. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ ගෝලය සඳහා මේ සම්පූර්ණ ගෝලය සඳහා අපිට ගන්න පුළුවන් a = phi r කියන්නේ 2r වර්ගය 2r වර්ගය. එතකොට අපිට ගන්න පුළුවන් 4යි phi r වර්ගය කියලා. එතකොට අපි දන්නා සම්බන්ධය මොකක්ද? තහඩු කොටසක ස්කන්ධයේ අනුලෝම සමානුපාතික වෙනවා. ඒ කියන්නේ තහඩු කොටසක ස්කන්ධයේ m කියන එක අනුලෝම සමානුපාතික වෙනවා එහි වර්ගඵලයට. එතකොට අපිට කියන්න පුළුවන් phi r වර්ගය කියන එක ස්කන්ධයේ m නම් phi r වර්ගය කියන ස්කන්ධයේ m නම් 4යි phi r වර්ගය කියන එක ස්කන්ධය 4යි m වෙනවා කියලා. අන්න ඔය තරකින් තමයි අපි මේ ගාන හැදුවේ. ඒකට අපිට මේ ගැටලුවේ තේරුම් ගන්න තියෙන સિદ્ધාන්ත තමයි වර්ගඵලය කියන එක ස්කන්ධයට සමානුපාතිකයි. ස්කන්ධය කියන එක වර්ගඵලයට සමානුපාතිකයි. එතකොට අපිට phi r වර්ගයේ කුඩා කොටසක phi r වර්ගයේ තියෙන එක උන්ට සමාන නම් ඒ වගේ 4 ගුණයක් තියෙන එකේ ස්කන්ධය 4m කියලා හිතලා ඒ කුඩා කොටස ගලවපුවාම මෙතන ස්කන්ධය 3m කියලා හිතලා මෙතන ස්කන්ධය ගත්තා. ඒ මේ කොටස ගලවා ඉවත් කරුවා මෙතන තියෙන මේ අඳුරු කළ කොටසේ ස්කන්ධය 3m වෙනවනේ. ඒ 3mට මේ තියෙන දුරල c වටා ගූර්ණ ගත්තා. c වටා ගූර්ණ දෙපසට ගත්තා. c වටා ගූර්ණ මේක අතර ගත්තා. එතකොට m වැඩි කිරීම r සමානයි y වාරයක් 3m කියලා ගත්තේ ඕක. ඊට පස්සේ අපිට y කියන එක අපි y කියලා ගත්තේ ඕක. ඊට පස්සේ අපිට d කියන්නේ c සිට තමයි. c සිට දුරනේ ගන්නේ. c සිට දුර තමයි r බෙදීම 3. එතකොට d වලින් තමයි උත්තරය ගන්න වෙන්නේ. ඉවරදී දුර අංක 4. ආන්සර් එක වෙන්නේ අංක 4. අන්න ඔක තමයි විවරණය අවශ්‍ය කෙනෙක්ට වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගෙන වැඩේ කරගන්න පුළුවන්.